අනේ මගේ නායටි හෙලිකොප්ටර් කිලෝ දංගමල එහෙම කියන්නේ හෙනෝ ගැන්තිය ඔන්න ඉතින් අද අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න ආවා. අද අපි ගෙනන්න හදන්නේ චැලෙන්ජ් එක. සබුමල් මං ගැන කොච්චර දන්නවද කියලා බලන්න හදන්නේ. මන් දන්නේ නැහැ ඉතින් මිලෝද මන් දන්නේ බලමු මේ අපි චැලෙන්ජ් එක ලියන්න. හරි පොඩි වෙලාවක් දෙනවා. අපි දෙන්න ගැන මේ මෙයා මං ගැන දන්න ඕන කියලා හිතන ප්‍රශ්න මුලින් මම ලියන පහක් දෙමුනේ. හරි උත්තරේ දුන්න නැත්නම් අපි එන්නන්න මොකද කරන්නේ කියලා මෙයා තාම දන්නේ නැහැ. ඉන්න එකක් තියෙනවා. කද මොන මේ තියෙන චැලෙන්ජ් එක හරියට. ඔයාට උත්තර දෙන්න බැරි වුණොත් මේකේ මූණේ ඔබන්න ඕන. හරිනේ? මේක ඔබන්න බෑ. මේක කොහොමද නුන බෑ. මේක පුළුවන් මේක ඇතුළට ඔබන්න පුළුවන් මේක දැන් දිය වෙන්නේ. Women. කවුද පළවෙනිට වහන්නේ? වා. නෑ නෑ මං අහන්න. නෑ මං අහන්නේ. මම අහන්නේ ඉතින් පළවෙනි ප්‍රශ්නේ. හරිද? අහන්න. මොනම පළවෙනි එක අහනවා. මගේ බර්ත් ප්ලේස් හොස්පිටල් එක. ගම්පහ. හරි. හරි. හරියන්න ඕන නැති ඉන්න කියන්නේ. හරි දැන් ඔයා මාරයිනේ. ලෝක පෙන්නන්න එපා. ඒක උදා මටත් දහන්න තියෙන්නේ. ඈ? ඔව්. ඇත්ත අහන්න. ඇත්ත නේ. ඔයා ඉපදුනේ මෙහෙනේ. ඔය. දන්නවනේ බොරු කියන්න එපා ඇත්ත කියලා. ඔයා ඉපදුනේ දඹුල්ලේ. ඒක හරි. හරි මගේ දෙවෙනි ප්‍රශ්නය. මම යන්න ආසම තැන. පවුසන්. ඇත්තටම ඇත්තටම තමයි. ඉක්මනට chances තුනයි දෙන්නේ. ආන්සර් ඉක්මනට දෙන්න ඕනේ. ඒ කියන්නේ තැන කියන්නේ ඒ කියන්නේ අවස්ථාව වෙනස් වෙනවා නේ. එහෙම වෙනස් වෙන්නේ මම යන්න ආසම තැන ඔයා දන්නවද? කෑම කඩවල වලට යන්න ආසයි බඩින් ගිලාවද? නෑ එහෙම නෙමෙයි මං ජීවිතේ කියන්නේ යන්න ආසම තැන. ඈ? අනිවා දන්නවා. ජීවිතේ යන්න ආසම තැන කියන්නේ. ජීවිතේ කියන්නේ මම කියන්නේ වැඩිපුරම යන්න ආස තැන මේ ලංකාවේ තියෙන එක. ලංකාවේ ලෝකෙ හැමතැනම තියෙනවා මේ වෙනට. කැම්පින් කරන්නේ. අනික කියන්න දන්නේ නැද්ද තව එක chance එකයි දෙන්නේ. යන්න ආසම තැන. ඉතින් ඒක වෙනස් වෙනවා නේ ඉතින්. හරි වෙයිද? ඉන්න පොඩ්ඩක් කල්පනා කරන්න. ඔය ඉච්චර යන්න එපා වෙන්නේ. යන්න ආසම තැන. තැන. අනේ උච්චර වෙලා දෙන්න බෑ. ඉන්න ඉතින් පොඩ්ඩක් ඔයා කියන්නේ මේ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන එක හරි. එතකොට මම යන්න ආසම තැන ඔයා දන්නේ නැද්ද? නෑ. කියලා ඉන්න ඕනි ඉතින්. කියලා. හරි ඊට පස්සේ කියන්න. නෑ. එහෙම කියලා. අනේ මේ ඔබලා මමයි ඔබන්නේ. තොප්පි ගලවන්න. මේක වදී නහය. තොප්පි ගලවන්න බෑ. හයියෙන් එහෙම බන්නේ. ඉස්මුල්ලේ. ඉස්මෝලේ නෑ අයිස් කැට. ඒක වදිනවා. එහෙම ඉතින් මේ චුට්ට මොළුව බන්න මම හිතුවා හුණෙක් කියලා. පොඩ්ඩක් ගන්න. හරි දැන් මේක දිය වෙලා තියෙන මේ වතුර හොඳටම සීතලයි. පොඩ්ඩයි සීතල. ටික සීතලයි හැබැයි. පොඩ්ඩ හොඳ.
ඔය මූණ මන්න මට වතුර හුස්ම ගන්න බෑ. වතුර ජෝස්ම කරනවා මාළුවෙක්ද? මම ඔබන ඇති. මම යන්න ආසම දැන කොහෙද? බීච්. යකෝ ඒක ඇත්තටම මතක නැති වුණානේ. ඒක මම දන්නවනේ. ඒක තමයි හරි දැන් වා. thank you. මගේ ඉස්ලා ගන්න. දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඉතින් මම ඒක දන්නේ නැහැ නේ. ඉතින් දන්න තින්ද නැහැ. ඉතින් ඒක මම දැනගත යුතු ප්‍රශ්නයක් නෙවෙයි නෝඩ හිටපු එක්ස්ලා. නෑ ඒක ඔයා දැනගෙන ඉන්නේ හොඳයි. කියන්න. ඒ කියන්නේ ඔයාගේ කියන්නේ දීර්ඝකාලීන තිබ්බේ පෑස්ද? දීර්ඝකාලීන ප්‍රයාස කියන්නේ ඒ කියන්නේ සෑහෙන කාලෙක ඉඳලා තිබ්බේ හැමේමද? මාසයක් තිබ්බත් මේ පැය එකයි. ඉස්කෝලේම යන කාලේ එකක් යාළු වෙලා හිටියා කිව්වා. 9 වසරේද කොහෙද? ඔය 9 වසරේදී කෙල්ලෝ යාළුලා හිටියේ නෑ බොරු කියන්න එපා. එහෙනම් 10 ද? 10 10 දී එකක් යාළු වෙලා හිටියා කිව්වා. ඊට පස්සේ ආයෙ එකක් යාළු වෙලා හිටියා කියලා කිව්වා. ඊට පස්සේ අර නම් කියන්න ඔට්ටු නෑ. මම අර ආස් අවුට් කරන කාර්යේ ඔයාට අර පාර්ට් ටයිම් එකක් තිබ්බනේ. මේ වික්‍රමශීලාවේ. ඒක නම් කියන්න ඔට්ටු නෑ. ඉතින් නම කිව්වේ නෑ. නම කියන්න බෑ වික්‍රමශීලා. ඉතින් කෙල්ලෝ 100ක් හිටියේ. ඉතින් ඉස්කෝලේනේ. හරි ඊට පස්සේ කැම්පස් එකේ ළමයයි මමයි. මම නැතුව එක්ස්ලා 4යි. වැරදි. හරි නම කියන්න කීයද? 5යි. ඉතින් ඒකනේ මම කිව්වේ 5යි කියලා. ඉතින් ඒක නැතුව ඉතින් ඒක නැතුව තමයි මම 5යි කිව්වේ. ඔයා කිව්වේ නැති එකක් තියෙනවා එතන. එතකොට ඒකත් එක්ක තමයි 5යි. සෝරි මට හරි මම කියන්න ඒක මම දන්නවා. නෑ දැන් සෝරි ගාන උත්තර දුන්නාට පස්සේ මම මේක දන්නවා. කොහොමද? අර අවුරුදු 7 සෙට් වෙච්ච එක. හරිනේ? ඒකත් එක අයයිද? ඒවා කිව්වේ නෑ නේ ඉස්සෙල්ලා දැන් කොහොමද? හරි ඉතින් හරි 5 හරිනේ 5 හරි ඈ. 5යි. ඒ ඔට්ටු නෑනේ. ආඩ හිටපු එක්ස්ට්‍රා ගාන 5යි. වැරදි තව එකක් තියෙනවා. තව එක මොකද්ද? ඔයා ඒක දැනගන්න හොඳ නෑ. කියනකො. ඉතින් දැනගන්න හොඳ නෑ. අවශ්‍ය නෑ. 5යි කියලා ඉතින් කියන්නේ. ගමේ කවුරු හරිද? මම ආසම මේ ඔයාට මේ ප්‍රශ්න ලේසි වැඩි ටිකක්. වාහනේ. මොනවාද විසෙල් එක? හරි ඔයා. මම වා පවුකින්ද ලේසි ප්‍රශ්න ලිව්වේ ඔයාට මගේ නැත්නම් උස. සීතල වතුර. ඈ? මගේ උස ඔයාගේ උස මන් දන්නේ දැනගන්න ඕනේ ඒක නෙවෙයි. ඔයා දන්නවද මගේ උස? ඔව්. කීයද? ඉතින් ඔයාගේ උසට කලින් මම ප්‍රශ්නේ දැන් ඔයා මොකද කියලා නෑනේ. ඒක ඔයාගේ උස 5යි ගානක් නේ? 5යි කීයද? අවස්ථා තුනක් නෑ මේකට එකයි තියෙන්නේ. නැහැ. තුනක් කිව්වොත් ඉතින් හරියට ගානට කියන්න පුළුවන් එකයි තියෙන්නේ. ඔයාගේ උස 5යි 6යිද? වැරදි. තව දෙපාරක් තියෙනවා. මං කිව්වනේ මේක කියද්දිම දෙක තුනක් නෑ. chances 3ක් ඕනම ප්‍රශ්නයකට තියෙනවා. ඉතින් එහෙම 5යි 4යි. තව එකයි නේ මේ කියන්නේ ඔයා. ඊට වැඩි වැඩිද අඩුයිද? එහෙම කියනවාද බං? හිතේ ඇති ඉංගි අරගෙන උත්තර දෙන්න. පිස්සු දනේ. එහෙනම් 5යි 10යි. වැරදි. එන්න. මට උනත් එක්ක බන. කවන්න. හරි වක්ස කීයද? 5යි 9. බොරු. එහෙනම් කීයද? හරි මෑන්ලා පෙන්නන්නකෝ. මේක අයින් කර. තවත් එකපාරක් කිව්වොත්. ඊට පස්සේ තියෙන්නේ. අනේ ඉන්න පොඩ්ඩක් ඉන්න. මේකේ අර කීටයෝද මන් දත් තියෙනවා. අනේ මගේ නහයට කිව්වොත් එහෙම. මං ඔයාට ඔච්චර බුවේ නෑ. කියලා. මං ඔයාට ඔච්චර බුවේ නැහැ. ලියලා තියෙන එක වහන්න ඕනේ. හරි. මේක මට බලන්න ඕනේ. අනේ මේ
ඊළඟ ප්‍රශ්නේ මම වැඩියෙන්ම ආදරේ කාටද? එහෙම එකක් නැහැ. තියෙනවා. කොහොම බලන්න? මගේ හතරවෙනි ප්‍රශ්නේ. ඔයාගේ හදන්නේ අම්මට. හරිනේ. තව අවස්ථාවක් දෙනවා. හරි ඉතින් මේක මම දන්නේ නැතුව. අනේ ඔයත් එක්ක බෑනේ. හරි වහන්නු කරි. මගේ අන්තිම ප්‍රශ්නේ මගේ ආසම වාහනේ. CHR. වැරදි. D-Tagger. වැරදි. Defender. වැරදි. එහෙනම් ඉතින් කොහොමද දන්නේ? ඉතින් ඔය කවදාවත් කියලා නෑ නේ. ඒ තුනේ කියලා තියෙනවා. ඒ තුන කියලා දෙන ඒ තුනට සාපේක්ෂව ඊට වඩා වැඩි එකක් තියෙනවා. මොකද්ද? හෙලිකොප්ටර්. නැහැ. එහෙනම් Ford F150. ඒ කියන්නේ? යාර Ford F එකක් තියෙන ඩබල් කැබ් එක. ඒ කියන්නේ මොකක්ද? කැබ් එක. Ford F150. ඉතින් මං ඒව දන්නේවත් නෑ. මේක දන්න තුන මම දන්නවා. හරි නෑ ඒක කැන්සල් නේ. කැන්සල් නැහැ ප්‍රශ්නේ. ඉතින් මම දෙන්නේ දැන් ඔයාගේ අන්තිම ප්‍රශ්නේ. හරි වහන්න මට රිටර්න් එක දෙන්නේ අමතක වුණා. ඉන්න. නෑ. ඉන්න පොඩ්ඩක් ඉන්න මම හුස්ම ගන්නකම්. අනේ ගොඩක් කියලා බං ඉන්න එපා. අයිස් වතුර මූට හොඳයි ලස්සන එනවා. හතුත් එනවා. අනේ මට උනක් තියෙනවානේ. හරි මගේ අන්තිම ප්‍රශ්නය. ලියලා තියෙන ගහන්න ඕනේ. ඔයා ඒක දන්නවනේ. ඔයා එකපාර එක යම කරන්නේ. ගහන්න ඕනේ. මං ආසම් මල. ටියුලි. මන් දන්නේ. මං ඔයාට ලේසි ප්‍රශ්න ලිව්වේ. ලේසි ප්‍රශ්නේ වල මන් දන්නේ. වැඩිම ජයග්‍රහණයක් කරනවා මම. චැලෙන්ජ් එක ඉවරයි. අද මෙයා තමයි වින් කරේ. හැමදේම මන් තමයි. ඉතින් කවුද? ඇති. හරි එහෙනම් අපි නාගෙන ආයෙත් දවසක වෙන වීඩියෝ එකකින් එන්න. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. දගමල් හැමෝටම ආදරේ. බයි. බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.